අද පුතේ මම ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ. එහෙමත් නැත්නම් මම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2019 අවුරුද්දේ O level English paper එකේ part 1 test 6 එක ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබේ ආදරණීය ඉංග්‍රීසි ගුරුවරයාත් එක්ක මේ වැඩේ ඉස්සරහට කරගෙන යන ගමන් O level ඉංග්‍රීසි A එකක් ගන්න මහන්සි වෙන්න කියලා මතක් කරමින් අපි වැඩි කතා බහ නැතුව යමු වීඩියෝ එකට. right. අපි බලමු පුතේ ප්‍රශ්නේ හඳුනා ගන්න ඉස්සර වෙලා බලන්න කියලා ප්‍රශ්නේ මේ 2019 O level paper එකේ test 6 එක. right. You are the secretary of the English Literary Association. ඔයා තමයි ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ ලේකම්. You are the secretary of the English Literary Association of your school. ඔයාගේ ස්කෝලේ ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ ලේකම් ඔයා කියලා හිතන්න. අපිට කියනවා ඔයා දැන් සංවිධානය කරලා දෙනවා. ඔයාලා සංවිධානය කරලා තියෙනවා you have organized a singing competition in English. ඉංග්‍රීසියෙන් ගායන තරගයක් පවත්වන්නට සංවිධානය කරලා තියෙනවා. ඉංග්‍රීසියෙන් ගායන තරගයක් පවත්වන්නට. right. You have organized a singing competition in English. අපිට කියනවා පුතේ මොකද්ද? write a notice. write a notice. notice එකක් ලියන්නලු inviting all the students of grade 9. අපිට කියනවා 9 වසරේ ශිෂ්‍යයන්ට සියලුම ශිෂ්‍යයන්ට ආරාධනා කරමින් notice එකක් ලියන්න කියලා. දැන්වීමක් ලියන්න කියලා. මම හිතනවා ඔයාලට ප්‍රශ්නේ පැහැදිලි. ලියන්න ඕනේ 9 වසරේ ශිෂ්‍යයන්ට සියලු ශිෂ්‍යයන්ට මේ ඉවෙන්ට් එක බලන්න එන්න කියලා. right. එහෙනම් අපිට කියනවා වචන කීයක්ද පාවිච්චි කරන්න කියන්නේ use about 40 to 50 words. වචන 40 50 අතර පාවිච්චි කරන්න ඕනේ. ඊළඟට අපිට කියනවා මොකද්ද? include කරන්න කියලා date, time and place of the competition. අපිට කියනවා දිනය, වේලාව සහ ස්ථානය, මේ තරගය පවත්වන ස්ථානය කොතනද කියලා අපි සඳහන් කරන්න වෙනවා. එතකොට මම ඔය ටික කලින් වීඩියෝ වල සඳහන් කළා. මේකේ අපිට කන්ටෙන්ට් එකට ලකුණු 2ක් හම්බ වෙනවා, ලැන්ග්වේජ් වලට ලකුණු 3ක් හම්බ වෙනවා. එතකොට තමයි 5 හම්බ වෙන්නේ. කන්ටෙන්ට් එකට ලකුණු 2ක් හම්බ වෙනවා. ඒ කියන්නේ අන්තර්ගතයට ලැන්ග්වේජ් එකට අපිට හම්බ වෙනවා පුතේ ලකුණු 3ක්. right. හරි. එහෙනම් මම විශ්වාස කරනවා ඔයාලට ප්‍රශ්නේ පැහැදිලි. අපි වැඩි කතා බහ ඕනේ නැහැනේ. ඒ හින්දා මේ වීඩියෝ එක ඉස්සරහට කරගෙන මම දැන් බලාපොරොත්තු වෙන්නේ ඔබට මේකට උත්තරේ ලියන හැටි කියලා දෙන්න. ප්‍රශ්නේ පැහැදිලි ඇති කියලා මම හිතනවා, විශ්වාස කරනවා. හරි. එහෙනම් අපි උත්තරේ ලියමු මෙන්න මේ විදිහට. මේ ප්‍රශ්නෙට උත්තරේ කොහොමද ලියන්නේ කියලා. මම උත්තරේ ලියලා තියෙනවා මෙතන පුතේ. ඔයාලට පුළුවන් මම දන්නවා දරුවෝ හැමෝම මේ වෙද්දි පෑනක් පැන්සලක් සටහන් පොතක් හරි මොකක් හරි අරගෙන මේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක නැත්නම් මේ ක්වෙස්චන් එක සාකච්ඡාවට ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කියලා. හරි. එහෙනම් අපි 2019 O level test 6 එකේ උත්තරේ තමයි පුතේ මේ තියෙන්නේ. අපිට කියලා තිබුණේ ඔයා තමයි ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ ලේකම්. එතකොට ඔයාට තියෙන වැඩේ තමයි ඉංග්‍රීසියෙන් ගායන තරගයක් පැවැත්වෙන එකට notice එකක් ලියන්න all the students grade 9 වල සියලු ශිෂ්‍යයන්ට ආරාධනා කරමින්. එතකොට ඒක තමයි අපි මේ උත්තරේ ලියලා තියෙන්නේ. හරි. අපි බලමු උත්තරේ කොහොමද ලියන්නේ කියලා. ඉස්සරහම පුතේ අපි දන්නවා notice එකක් ලියද්දි notice කියලා මුලින්ම දානවා. අපි සිංහලෙන් දැන්වීමක් ලිව්වත් අපි දැන්වීමයි කියලා උඩින්ම සිංහලෙන් දානවා. ඒ වගේ දැන් ඉංග්‍රීසි වලිනුත් අපි notice කියලා මුලින්ම ලියනවා. ලියලා දැන් අපිට පුළුවන් දීලා තියෙන ප්‍රශ්නේ අපිට තේරුම් අරගෙන කරන්න තියෙන දේ අපි මෙන්න මේ විදිහට හරි ගස්ස ගන්නවා, හැඩ ගස්ස ගන්නවා. දැන් අපිට කිව්වේ ඔයා තමයි ඔයාගේ ඉස්කෝලේ ඉංග්‍රීසි සාහිත්‍ය සමිතියේ ලේකම්. අපි ඒක මේ විදිහට සඳහන් කරගන්නවා. The English Literary Association of මම මෙතන නමක් දාලා තියෙනවා පුතේ. තමන්ගේ ඉස්කෝලේ නම දාන්නත් පුළුවන්. සමහර දරුවෝ ඉස්කෝලේ නම දානවා. සමහර අය of our school කියලා ලියනවා. your school කියන එකට our school කියලා හරවගෙන ලියනවා. ගැටලුවක් නැහැ. එතකොට මම මෙතන නමක් දාලා තියෙනවා. ඕනනම් ඔයාලගේ ඉස්කෝලේ නම දාන්න පුළුවන්. එහෙම නැත්නම් of our school කියලා දැම්ම හැකියි. Literary Association of
ශ්‍රී විජය විද්‍යාලය. ශ්‍රී විජය විද්‍යාලය. ඊට පස්සේ අපි ලියනවා සංවිධානය කරලා තියෙනවා. has organized. has organized. අපි මේකේ present perfect tense එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ මේ වාක්‍ය ලියන්න. පාවිච්චි කරලා තියෙන්නේ ඒක. එතකොට has organized කියලා කියන්නේ සංවිධානය කරලා තියෙනවා. මොකක්ද සංවිධානය කරලා තියෙන්නේ? a singing competition in English. ඉංග්‍රීසියෙන් ගායන තරඟයක්. ඉංග්‍රීසියෙන් ගායන තරඟයක්. ඔන්න ඊට පස්සේ අපි දැන් සිද්ධිය කිව්වා. ඊළඟට it will be held. ඔයාලට මෙහෙම ලියන්න පුළුවන් සමහර ළමයි ලියනවා ඇති. this event එහෙම නැත්නම් this competition it will be held. ඔයාලට ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරිද? එතකොට ඊළඟට අපි දන්නවා date එකක් දාද්දී ඊට කලින් දාන preposition එක on. එහෙනම් ඒකත් අපි දාලා ඔන්න දිනේ ලියලා තියෙනවා. On 13th October 2019 2019 ඔක්තෝබර් 13 වෙනිදා තමයි දිනේ date එක. right? දැන් අපිට මෙතන C කියලා කියන්නේ content එකනේ. content එකට දෙකක් හම්බ වෙනවා. L වලට language වලට තුනක් හම්බ වෙනවා. එතකොට අපිට දීලා තියෙනවා වචන පාවිච්චි කරන්න කියලා දීලා තියෙනවා. date and time තියෙනවා. place එක තියෙනවා. competition එක තියෙනවා. ඒවා සේරම තිබ්බහම ඔයාලට කිසි කේස් එකක් නැතුව අවුලක් නැතුවම ලකුණු දෙකක් ගන්න පුළුවන්. හරි. එතකොට on 13th October 2019 right. අපිට time එක දීලා තියෙනවා at කියන preposition එක දාලා 8:30 am to 1:30 pm. උදෑසන 8:30 සිට දහවල් 1:30 දක්වා තමයි මේ තරඟය පැවැත්වෙන්නේ. right. ඊළඟට in the school auditorium. ස්කූල් ඔඩිටෝරියම් එකේ ඉස්කෝලේ ඔඩිටෝරියම් එකේ තමයි මේ ඉවෙන්ට් එක තියෙන්නේ. ඔන්න අපි date එක ලිව්වා. ඊළඟට time එක ලිව්වා. ඊළඟට place එකත් ලිව්වා. right. සමහර ළමයි දන්නේ නැහැ place කියන්නේ venue කියන්නේ දෙකම same කියලා. ඒ කියන්නේ place is same to venue කියලා ළමයි දන්නේ නැහැ සමහර ළමයි. right. එහෙම ළමයිනුත් අහු වෙනවා අපිට. හරි ඒක මතක තියාගන්න place කියලා ලිව්වත් venue කියලා ලිව්වත් දෙකම එකයි. ඔන්න දැන් venue එකේ එහෙම නැත්නම් place එක තමයි in the school auditorium. හරි. දැන් අපිට කිව්වේ grade 9 all students ලාට ආරාධනා කරන්න කියලා කිව්වේ. ඒතර අපි මේක මෙහෙම ලියනවා. all the students of grade 9 මතක තියාගන්න මෙතන ලියන්න ඕනේ එක්කෝ are welcomed එහෙම නැත්නම් are invited ඔන්න ඔය විදිහට. එහෙම නැත්තම් පුතේ මේක අපිට ලියන්න පුළුවන් තමන් එහෙම නැත්තම් අපි කියමුකෝ මේ ඇසෝසියේෂන් එක කියලා. ඒක සබ්ජෙක්ට් එක විදිහට දාලා the English Literary Association of ශ්‍රී විජය විද්‍යාලය කියලා දාලා invites කියලා දාන්න පුළුවන්. ආරාධනා කරනවා. එහෙම ආරාධනා කරන්නත් පුළුවන්. ඒ කියන්නේ වාක්‍ය එහෙම ලියන්නත් පුළුවන්. අපි දැන් මෙතන දාලා තියෙනවා all the students of grade 9 are invited to watch this event. to watch this event. මේ event එක බලන්න එන්න කියලා අපි ආරාධනා කරේ කාටද? 9 වසරේ සියලුම ශිෂ්‍යයන්ට. right. the secretary English Literary Association ශ්‍රී විජය විද්‍යාලය. right. ඔන්න ඔහොම තමයි අපි 2019 O level English paper එකේ test 6 එකට උත්තරේ ලියන්න වෙන්නේ. කිසිම බයක් සැක නැතුව ඔයාට මේ ලකුණු පහම ඔය විදිහට ලිව්වොත් ගන්න පුළුවන්. right. එහෙනම් මම විශ්වාස කරනවා මේ පාඩම මේ question එකට උත්තරේ answer එක ඔයාලට පැහැදිලි ඇති කියලා. අනිවාර්යයෙන්ම comment එකක් දාන්න අමතක කරන්න එපා. අපේ වීඩියෝ එක නරඹලා ඒත් එක්කම වීඩියෝ එක නරඹලා ඔයාලට ඉංග්‍රීසියේ සිහිනේ සැබෑ කරවන්නට උත්සාහ ගන්නට කියලා මතක් කරමින් එහෙනම් ඔබෙන් අදට සමුගෙන යනවා මේ ඔබේ ආදරණීය ඉංග්‍රීසි ගුරුවරයා චාමර රාජපක්ෂ.